Hey guys, welcome our YouTube channel. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕනේ මේක තමයි අපි දෙන්නගේ පළවෙනි vlog session එක. ඉතින් අපි බලමු අපි දෙන්න අද කොහෙද මේ යන්නේ කියලා. ඉතින් යාළුවනේ අපි උදෙන්ම හොරණින් බස් එකෙන් නැග කොළඹ යන්න. අපි දෙන්න උදේට මුකුත් කාලා හිටියේ නෑ. ඒ නිසා අපි බස් එකේදී කන්න පොඩි ෂෝටිස් අයිටම් ටිකක් ගත්තා. ඒ ටිකත් කාලා අපි අද කොළඹ රවුමක් දාමු එහෙනම්. වැඩේ කරනවා ජීවිතේට කාල නැහැ මාරවා. ඉතින් බස් එකෙන් බැහැලා අපි දෙන්න කෙලින්ම ගිය බින්චුන් එකට යාළුවනේ. මොකද අද නම් ආශිකෙන් ගැලවීමක් නැහැ. මොකද යන්න ඕනිම කියලා කිව්වා. ඉතින් ඒක හින්දා අපි දෙන්න කොල්ලු පිටියේ තියෙන බින්චුන් එකට තමයි යන්න ප්ලෑන් කරේ. ඉතින් මේ ෆස්ට් ටයිම් තමයි අපි දෙන්න යන්නේ. මේ ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ළමයි අපි බින්චුන් එක ඇතුළට ගියා. ගොඩාක් ෆ්ලේවර්ස් තියෙනවා එතන. ඇත්තටම මම නම් පිස්සු වගේ මොකද්ද ගන්න කියලා. හැබැයි මම හිතාගෙනමයි ගියේ. මොකද මම රිවිව්ස් බැලුවා යාළුවලගේ. මෙයා නම් සාමාන්‍යයෙන් හෙල්දි පැත්තට බර කෙනෙක්. ඉතින් මෙයා නම් ගත්තේ ජස්මින් ග්‍රීන් ටී එකක්. මම ගන්නවම කියලා හිතාගෙන ගියේ මැංගෝ සාගෝ එයාලගේ. එයාලා අලුතෙන් මේක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන කියලා මම දැක්කා. හැමතැන මේක වෛරල්. ඉතින් අපි දෙන්න ඒ දෙක ඕඩර් එක දාලා ඕඩර් එක එනකන් චුටක් වෙලා එතන ලස්සන බැලුවා. හරි ඔන්න ඉතින් අපි දෙන්නගේ ඕඩර් එක නම් කන්ෆර්ම් වුණා යාළුවනේ. ඉතින් අපි දෙන්න දැන් හොඳ තැනක් බලලා ඉඳ ගන්න තමයි යන්නේ. ඉතින් ඇත්තටම මේකේ මේ ලුක් එක නම් අවුලක් නෑ යාළුවනේ. මොකද කියුට් ලුක් එකක් තමයි තියෙන්නේ. එච්චර ලොකු ගාණක් උනේත් නෑ. මං හිතන්නේ රුපියල් 1000ක් වගේ පොඩි මුදලක් තමයි උනේ. මේ මෙයාගේ එක නම් ටිකක් ගණන් වැඩි. මගේ එක නම් රුපියල් 300ක්ද 380ක්ද 400ක්ද කොහොද ගාණක් තමයි උනේ. මේ ඉතින් අපි දෙන්න දැන් ඉතින් බීලා බලන්න තමයි යන්නේ මේකේ රහ කොහොමද කියලා. අපි දෙන්න උදේවරුේ ආව නිසා කවුරුත්ම හිටියේ නැහැ. අපි දෙන්න විතරයි බින්චුන් එකේ ඒ වෙලාවේ හිටියේ. ඉතින් අපි දෙන්න නිදහසේ අපි දෙන්න මේක try කරන්න ගත්තා. මෙයා මේක try කරා ඔයාලට පේනවා ඇති. හරි රසයි වගේ බොන්නේ. ඒ වුණාට බලන්නකෝ ඔක ඇත්තටම රස නැහැ ළමයි. මෙයා මට ඔය බොරුව කරන්නේ. ඇත්තටම යාළුවෝ ඔන්න දැන් මගේ එක නම් ආශි බිව්වා. මොකද මේ මගේ එක තමයි මම මුලින්ම try කරන්න දුන්නේ. ඇත්තට මේක පොඩ්ඩක් තිත්තයි. මම ඒක කිව්වේ නෑ. පොඩි වෙනසක්වත් පෙන්නුවේ නෑ. මොකද මේ මට චාටර් වෙන්න වෙන හින්දා. ඉතින් එයා බිව්ව විතර රියැක්ෂන් එක මට දැනගන්න පුළුවන් වුණා. මොකද අප්පිරියාවක් නිකන් අවුලක් වගේ තේරුණා. මොකද මේ ඇත්තටම ළමයි ඒක පොඩ්ඩක් තිත්තයි. මොකද මේ ඒක මොකද්ද ආශි සැෆ්‍රන්ද නෑ. මොකද්ද ජස්මින් එකන්නේ. ජස්මින් ග්‍රීන් ටී එකක් කියන නිකන් අර මේ පිච්චමල් සුවඳක් වගේ නිකන් කටට එනවා නිකන් බොනකොට. ඉතින් මේ හැමදාම ඉතින් කොහෙ ගියත් ඉතින් මං කෙලව ගන්නවා. මොකද මේ හෙල්දි කෑම බීම හොයන්න කියලා මම හැමදාම කොහේ හරි තැනකදී කන්න බොන්න කියලා කෙලව ගන්නවා. හැබැයි ඉතින් මේ අපරාධෙන් ඉතින් ගානත් ගියපු නිසා මේක මේ විසිට් කරන්නත් බෑ අපරාධෙ හින්දා. මම කොහොම හරි ඉතින් මේක try කරලා ගේමක් ගහලා බිව්වා යාළුවනේ. ළමයි මේ මැංගෝ සාගෝ එක නම් මාරම රසයි. ඒක හරිම ක්‍රීමි ටේස්ට් එකක් තියෙන. ඒ වගේම යාලා බෝබා එතකොට
මැංගෝ එතකොට මැංගෝ ජෙලි ඒ කෑලි හොඳටම ඒ කියන්නේ ෆුල් ලෝඩ් කරලා තියෙන්නේ. ඔයාලා ගියොත් අනිවාර්යෙන් මේක try කරන්න. එතකොට තව ඔයාලා දන්න මොන හරි රස ෆ්ලේවර්ස් තියෙනවා නම් අපිට කමෙන්ට් කරගෙන යන්න. අපි දෙන්නට ඒවා try කරන්න. මෙයා මේ මගේ එකත් try කරා. හැබැයි එයා රසයි කියලා කියන්නේ නැහැ. මේ එයාට දැන් එයාගේ එක අවුල්නේ. ඒ නිසා ඉතින් යාළුවනේ බින්චුන් එකෙන් පස්සේ අපි දෙන්න ටුක් එකක් දාගෙන අපි දෙන්නගේ සර්ටිෆිකේට් වගේක් ගන්න තිබ්බා කොළඹ බාර්ටෙන්ඩර් ඇන්ඩ් බැරිස්ටා ස්කූල් එකේ. මොකද අපි දෙන්න මේ ඩිග්‍රී එකට අමතරව කොෆි බැරිස්ටා කෝස් එකක් කරා ළමයි. මොකද බැරිස්ටා කියන්නේ අපි දෙන්නගේ ෆේවරිට් සයිඩ් එකක් හින්දා. ඉතින් ඔයාලත් බැරිස්ටා ඉගෙන ගන්න ඉන්න අයෙක් නම් ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්න ආස කෙනෙක් නම් අපි දෙන්න රෙකමන්ඩ් කරනවා CBBS එක. ඉතින් ඇවිල්ලා බලන්න ළමයි ඒක නම් පිස්සුවක්. ළමයි අපි සර්ටිෆිකේට් දෙක නම් ගත්තා. අපි දෙන්නට දැන් මාර්ම බඩගිනි. මොකද අපි දෙන්න උදේට ෂෝටිස් කාලා හිටියේ. ඒ නිසා අපි දෙන්න ඊට පස්සේ අපි දෙන්නගේ කැම්පස් එකට ආවා. ඉතින් අපි දෙන්න කොළඹ කැම්පස් එකේ ඔනේ යාළුවනේ අපි කැම්පස් එකට ආවා. ඉතින් කොහොම හරි දවල් 12 විතර වුණා කැම්පස් එකට යනකොට. හරි රස්නෙයි. මේ දවස්වල පොඩ්ඩක් කොළඹට හීට් එක වැඩි. ඉතින් අපේ කට්ටිය ප්‍රැක්ටිස් කරනවා පේනවා. මේ දවස්වල ඉන්ටර් යුනිවර්සිටි තමයි යන්නේ. ප්‍රැක්ටිස් කරනවා. ඉතින් මට නම් බඩගිනි, දෙන්නටම බඩගිනි. ඉතින් අපි දෙන්න යන්නේ මේ කන්න. ළමයි මෙයාට බතුත් එපා පරාට තියෙනවනේ. එන්නේ එහෙම කෙනෙක් තමයි මෙයා පරාට කන්න මාර මාසයි. අපි බත් කාලා හිටියෙත් නැහැ. ඒ වුණාට මෙයා පරාට කන්න ආස නිසා අපි පරාට 6ක් විතර දාගෙන අපි පරාට කෑවා. අල බෝලයක්. අල කිරි බෝලයක්. ඉතින් ළමයි අපි කෑම කාලා ඉවරුණාට පස්සේ අපි දෙන ප්ලෑන් කරගෙන හිටියා කොටුවට යන්න. මොකද අපි දෙන්නගේ මේ channel එකේ වැඩවලට අපි දෙන tripod එකක් ඕනේ. සාමාන්‍යයෙන් කොටුවෙන් අපිට හොඳ tripod එකක් හොයාගන්න පුළුවන් කියලා අපි හිතුවා. අපි බලමු අපි දෙන tripod එකක් හම්බුණාද කියලා. ඉතින් යාළුවනේ අපි කොටුවට ආවා. ඉතින් කොටුවට ඇවිල්ලා කොහොම හරි අපි කොටුව පීරලා කොහොම හරි අවසානට සුපිරි ට්‍රයිපෝඩ් එකක් හොයාගත්තා. එච්චර ලොකු ගාණක් වුණෙත් නෑ. මොකද මේ ඒකේ පොඩි අයිටම්ස් ගොඩකුත් හම්බුණා. අපිට ට්‍රයිපෝඩ් ගොඩක් හම්බුණා. හැබැයි මේ අපිට සෙට් වෙන එකක් තිබ්බේ නෑ. අපි දෙන්නට සෙට් වෙන එකක් තිබ්බේ නෑ. හැබැයි අවසානට කොහොම හරි හොඳ ට්‍රයිපෝඩ් එකක් හම්බුණා. ලොකු ගාණක් වුණෙත් නෑ. රුපියල් 1000ක් විතර වුණේ. ඉතින් අපි ඒකත් අරගෙන කොහොම හරි එදා අපිට වාසයකට සෙට් උනේ මේ අපේ කට්ටිය එදා කොටුවේ එච්චර ලොකු සෙනගක් හිටියේ නෑ. ඉතින් අපි ට්‍රයිපෝඩ් එකත් අරගෙන අපි ආයෙමත් හොරණ බලා එන්න බස් එකට නැංගා. ළමයි මේ දවස්වල හීට් එක හරිම වැඩි. ඔයාලා වුණත් හැම වෙලාවෙම වතුර බොන්න. මොකද හරිම අමාරු ඒක දරා ගන්න. අපි දෙන්න කොටුවේ ඇවිද්ද නිසා අපි දෙන්නට ඉන්න බැරුව හිටියේ. ඊට පස්සේ අපි දෙන්න කරපු වැඩේ දොඩම් මල්ලක් ගත්තා. ඒකත් කකා අපි දෙන්න හොරණට ආවා.
දොඩම්. ඒගොල්ලෝ දාලම දෙන්නේ shopping එකකට මේ අර එක එක තැන්වල පොත් ගන්න නිසා. නැත්තම් මෙහෙම දෙනවනේ. ඉතින් යාළුවනේ හවස 6 විතර වෙනකොට අපි හොරණට ආවා. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි දෙන්නගේ කොළඹ දවස ගෙවුනේ. ඉතින් ඉස්සරහට අලුත් vlogs ටිකක් ගේන්න අපි දෙන්න plan කරලා තියෙනවා. මොකද මේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද මේක අපි දෙන්නගේ පළවෙනි vlog session එක. ඉතින් ළමයිනේ අදට අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔයාලා දිගටම අපේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව subscribe කරලා තියාගන්න. කමෙන්ට්ස් කරන්න, share කරන්න. ඔයාලා දැනගන්න දෙයක් තියෙනවා නම් අපේ comment section එකේ comment එකක් දාන්න. අපි ඔයාලට reply කරන්නම්. ඉතින් තව ඉස්සරහට ලස්සන වීඩියෝස් ගොඩකින් හම්බ වෙමින් බලාපොරොත්තු වෙන්න. අදට අපි මෙතින් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.